2012 5/17 වන දින අලුයම් කාලයේදී ප්‍රවීණ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් නැමැත්තා නාරහැම්පිට පාක් වීදියේ ශාලිකා ක්‍රීඩාංගණය අසලදී රියාන්තුරක ලක් වුණා. රියාන්තුරක ලක් වෙලා ඒක සැකකටයුතු මරණයක් බවට ප්‍රථමයෙන් වාර්තා වුණා. ඒ අනුව නාරහැම්පිට පොලිස් ස්ථානය සහ බොරැල්ල අපරාධ පරීක්ෂණ ස්ථානාගාරය විසින් විමර්ශනයක් ආරම්භ කරා. ඒ විමර්ශනය ආරම්භ කළා. ඒ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත ඔවුන් සඳහන් කරනවා මෙය රියානුතුරින් සිදු වූ මරණයක් බවට සඳහන් කළා. එම විමර්ශන ගුණුව වසා දැමීමට කටයුතු කරනවා. ඉන් අනතුරුව 2015 දී එවකට කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතා විසින් එවකට පොලිස් පරිසරයට කටයුතු කර ලද එන්.කේ. ඉලංකෝන් මහතාට වෙත වාර්තාවක් යොමු කරනවා. එම වාර්තාව අනුව එවකට පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා මෙම වසීම් තාජුදීන් මහතාගේ ඝාතනය සම්බන්ධව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන පැවරීමෙන් අනතුරුව ඔවුන් මේ සම්බන්ධව ඉතාමත් පුළුල් ලෙස විමර්ශන කටයුතු සිදු කරනවා. එම විමර්ශන කටයුතු වලදී අනාවරණය වෙනවා මෙම මරණයේදී ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය නිවැරදි ලෙස සිදු වුණේ නැහැ බව සැකසහිත බව. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා. මෙම මృత ශරීරය ගොඩ ගැනීමට කටයුතු කරනවා. ගොඩ අරගන්නේ එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මැතිතුමාගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වසර 13ක් තිස්සේ දීර්ඝ විමර්ශනයක් සිදු කරනවා. මේ වලට මේ සිද්ධිය වෙලා මේ සිද්ධිය සම්බන්ධව පිටින් පිට ආందోලනාත්මක තොරතුරු අනාවරණය වුණා. බොහෝ විට මේ විමර්ශන කල් ගියා කියලාත් කියනවා. නමුත් මේ විමර්ශන සඳහා පැහැදිලි සාක්ෂි අවශ්‍ය විමර්ශනයක් පවත්වාගෙන යන්න. එතකොට මේ වලට මෙම අරෝෂාන්තන කජ්ජාගේ බිරිඳගේ මේ ප්‍රකාශය හමුවේ අපිට මෙම තාජුදීන්ගේ මහතාගේ මරණය සම්බන්ධව අපිට තවදුරටත් ඉදිරි විමර්ශන කටයුතු වලට යාමට අවස්ථා උදා වෙලා තියෙනවා. ඒ අනුව මේ වලටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු ආරම්භ කළ තිබෙනවා.